හෙලෝ සානක එන්නේ නැද්ද? අනේ තාත්තේ මම එනවා මේ එක පේෂන්ට් කෙනෙක්ගේ චූටි වැඩක් තියෙනවා මට යාගෙන් කෝල් එකක් එන්න දිනවා මම මේ යාගෙන් කෝල් එක එනකන් ඉන්නේ. ඔයා ඩොක්ටර් කෙනෙක් බව හරි. ඒ වුණාට පුතේ තමන් ගැන චුට්ටක් හිතන්න ඕන. අර මිස්ටර් සිල්වර්ට දැන් අපි එනකම් මග බලාගෙන ඉඳි. පොඩ්ඩකින් නෑ. ආයෙ පොඩ්ඩක් ඉන්නලු. ඩොක්ටර් මම මේ පොඩි සමන්ත කතා කරන්නේ. උඹට දැන් කසාද හොයලා මට තිත්ත වෙලා තියෙන්නේ. තව විනාඩි 10ක් බලලා මම මිස්ටර් සිල්වර්ට කෝල් එකක් දානවා. අපි එන්නේ නැහැ කියලා කියන්න. හොඳේ? කියන්න. කියන්න? ඒ කියන්නේ උඹ එන්නේ නැද්ද මනමාලිය බලන්න යන්න? කලින් දීපු බෙහෙත් වලට නම් ඒ තරම් ගුණයක් නෑනේ. මට හරියටම කියන්න මොකද්ද දැන් ඔයාට තියෙන අමාරුව කියලා. මට තියෙන අමාරුව? යකෝ මට තියෙන හැම තාත් එක්කම වගේ තියෙන දරුසෙන්හස කියන අමාරුව. යකෝ අපි නැති කාලෙක උඹව කවුද ලෙඩක් දුකක් හැදුනම උන බලාගන්නේ? ඊයේ තිබිච්ච කසන ගතිය ඩොක්ටර් තාම තියෙනවා. ඊයේ තිබුණේ කැහිල්ල විතරයිනේ. අද රතු පාට පළුත් දාලා. මාර කැහිල්ලක් නෙමේක. තාත්තා කෙනෙක්ට තියෙන දරු කැක්කුමට උඹ කියන්නේ කැහිල්ල කියලා නම් කමක් නැහැ උඹ එහෙම කියපන්. ඒත් මම කවදාවත් හිතුවේ නැහැ උඹ මට මෙහෙම කතා කරයි කියලා. ඔව් ඩොක්ටර් ඉතින් මට නම් ඒත් කැහිල්ල විතරයි තියෙන්නේ. මං හිතන්නේ අපේ නංගිට මට වැඩිය අමාරුයි. එයාට කසන ගමන් අර බඩේ අමාරුවක් තියෙනවනේ. අනේ ඩොක්ටර් අද එන්න අමාරු වෙයිද? මම මේ අන්තිම පාරට අහන්නේ. මට හරියට කියපන් උඹ අද මේ ගමන යන්න එනවද නැද්ද? මට එන එකේ කිසිම ප්‍රශ්නයක් නැහැ. මට හැබැයි එන්න කලින් එක දෙයක් හරියටම දැනගන්න ඕන පැහැදිලිව වගේ. කියන්න ඩොක්ටර්. මොකක්ද ඉතින් කියපන්. දැන් නංගි මල පහ කරලා දින්නේ. ඇහුන්නේ? මම හරි නංගි අද කක්ක කරලා දින්නේ. මොකක්? ඔව් ඩොක්ටර් අදත් දෙපාරක් ගියා කිව්වා. ලොකු පුතා මොකක්ද අහන්නේ? පොඩි දුව කක්ක කරලා දහනවා ඉන්නේ. නංගි විතරක් නෙමෙයි යකෝ අපි තුන් දෙනාම කාලා බීලා ඇඳ පැළඳගෙන කක්ක කරලා ඉන්නේ මේ ගමන යන බලාගෙන උඹේ නක. මොන පාටින්ද ගිහිල්ලා තියෙන්නේ? මොනවද යකෝ මේ අහන්නේ? පාටේම වෙනසක් නෑලු ඩොක්ටර්. සාමාන්‍ය පාටට ගිහිල්ලා තියෙන්නේ. ලේ පාටට ගිහිල්ලෙම නෑනේ නේ. ඈ බල්ල උඹ හිතුවද මේ ගෙදර මිනිසුත් එක මාත් වැසිකිලි යනවා කියලා උන්ගේ පාට බල බල ඉන්නේ? ලේ පාට වගේ. එහෙම නෑ. නෑ ඩොක්ටර් එහෙම නෑ. අනේ ඩොක්ටර් මට නම් නිකන් බයත් වගේ දැන් ඉතින්. කලබල වෙන්න හොඳ නෑ මේ වගේ වෙලාවට. නෑ අපිට කිසිම කලබලයක් නෑ. තෝ මුලින් වරින්කෝ ගෙදර බොවද මං ගෙදරින් පන්නා. වරින්කෝ බලන්න. අනිත් එක ඩොක්ටර් මේ කලබල ඇස්සේ මගේ අතේ බැඳලා තිබිච්ච බැන්ඩේජ් එක බුරුල් වෙලා වගේ. මුග්ගෙන් හරි නාඩගම් එක්ක මගේ සරමත් බුරුල් වුණා. බුරුල් වෙච්ච එක ඇත්තට හොඳයි. පුළුවන් නම් අත පොඩ්ඩක් ඇතුළට දාලා බලන්න කොහොමද දැනෙන්නේ කියලා. ඈ? Sacabou.